ගොඩක් යතුරුපැදි ලෝලින්ට මේ තියෙනවනේ වමනාවක්. සතියේ දවස්වල පාරේ වැඩට යන්නත් ඕන. සතියාන්තයේ පොඩි ට්‍රිප් එකක් යන්න. සමහර වෙලාවට අර පාරෙන් එහාට ගිහින් පොඩි ට්‍රේල් එකකට බහින්නත් පුරාණ එකම බයික් එකක්. ඕ ඒක ගොඩක් දෙනෙක් හොයන දෙයක්. අන්න ඒ වගේ බලාපොරොත්තුවක් දෙන බයික් එකක් තමයි Kawasaki D-Tracker 250 කියන්නේ. සමහර තැන්වල කියවෙනවා මේක ට්‍රේල් එකේ රජ්ජුරුවෙක් කියලාද. බලමු ඉතින් අපි මේ හොයාගත්ත තොරතුරු අනුව D-Tracker 250 එක ඇත්තටම ওই කියන දෙවිදි භාවිතාවම කොයිතරම් සාර්ථකව කරනවද කියලා. ඇත්තටම මේක තමයි ඩුවල් ස්පෝර්ට් බයික් එකක තියෙන අමාරුම දේ වගේ. අර පාරේ පහසුවයි ඔෆ් රෝඩ් හැකියාවයි බැලන්ස් කරන එක. හරියටම හරි. අපි බලමු මේ සෝස් වල මේ D-Tracker එකේ ටෙක්නිකල් පැත්ත ගැන මොනවද කියන්නේ. මේ බැලන්ස් එක කොහොමද හදලා තියෙන්නේ කියලා. එන්ජින් මෙන් පටන් ගමු එහෙනම්. 249 cc 4 stroke තනි සිලින්ඩර් එන්ජින් එකක් නේද? විශේෂයෙන් DOHC. නූලාශ්‍රවල නම් කියන්නේ මේකෙන් ස්මූත් ඇක්සලරේෂන් එකක්. ඒ කියන්නේ සුමට ත්වරණයක් වගේම අශ්ව බල 24ක් වගේ 24 PS සහ නිව්ටන් මීටර් 21ක විතර ටෝක් එකක් ලැබෙනවා කියලා. ඒ කියන්නේ නිකන් බලයක් නෙවෙයි හොඳ පිකප් එකකුත් තියෙන පාටයි. අන්නේ DOHC එකලේ ඩබල් ඕවර්හෙඩ් කැම්ෂාෆ්ට් එකේ වාසිය තමයි උතන් තියෙන්නේ. එකක් තමයි ට්‍රේල් එකකදී වුණත් උඩ RPM වලදී එන්ජින් එක එෆිෂන්ට් විදිහට වැඩ කරනවා. හරි. අනික් අතට පාරේ යද්දී එන්ජින් එකට ලොකු වෙහෙසක් නැතුව බාලය දෙන්න පුළුවන්. අර නිව්ටන් මීටර් 21ක ටෝක් එක ගැන කියවෙන විදිහට ඒකේ එන්ජින් මේ අඩු RPM එකේ ඉඳලා මෙන්න නිසා අර ලිස්සන සුළු තැනකදී නැත්නම් කන්දකදී එහෙම රෝදේ කන්ට්‍රෝල් කරන් අදින්න ලේසි කළත් සඳහන් වෙනවා. වේග 6ක ගිය පද්ධතියකුත් එක්ක එනකොට ඒක තවත් උදව්වක් වෙන්නේ නැති නේද? විවිධ අවස්ථාවලට. ඔව් අනිවාර්යයෙන්ම. ඒකත් ඒ ෆ්ලෙක්සිබිලිටි එකට උදව් වෙනවා. හරි. එන්ජින් මේ බලය එහෙමනම් ඒක පාරට එහෙම නැත්නම් ට්‍රේල් එකට දෙන්න හොඳ ටයර් සෙට් එකකුත් ඕන නේද? විශේෂයෙන් මේ දෙවිදි භාවිතාවතම හරියන්න. හරියටම හරි. නැත්තම් වැඩක් නැහැනේ. මූලාශ්‍රවල මොනවද ටයර් ගැන කියන්නේ? සෝස්වල් තියෙන විදිහට ඉස්සරහා 81 21 පස්සේ 120 18 අර ඉස්සරහා අඟල් 21 ලොකු රෝද. ඒක ඔෆ් රෝඩ් වලට නේද ගොඩක් වැදගත්. ඔව් ඒකෙන් බාධක උඩින් ලේසියෙන් යන්න පුළුවන්. ටයර් වල අර පැටර්න් එක ඒ කියන්නේ මෝස්තරේ හදලා තියෙන්නේ පාරේ යම්තම් ග්‍රිප් එකක් තියාගෙන ඔෆ් රෝඩ් වලදී උපරිම ග්‍රිප් එක දෙන්නලු. එතකොට මේ බයික් එකේ කන්ට්‍රෝල් එකට බලපාන තව දෙයක් තමයි බරයි උසයි කියන එක. මූලාශ්‍රවල කියනවා කිලෝ 138ක් වගේ අඩු බරක්. ඔව් ඒක සැහැල්ලුයි. සහ මිලිමීටර් 860ක් විතර ආසන උසක් ගැන. මේක කොහොමද ඔෆ් රෝඩ් පාලනයට බලපාන්නේ? අර ස්ටන්ස් කතාවකුත් තිබුණා නේද? ඒක වැදගත්. අර සැහැල්ලු බවයි ටිකක් උස ආසන උසයි නිසා විශේෂයෙන් ඔෆ් රෝඩ් වලදී හිටගෙන වගේ පදිනකොට බයික් එක කන්ට්‍රෝල් කරන්න ලේසි කියලායි කියන්නේ. අර හැරවුම් වලදී එහෙම ඉක්මනට පැත්ත මාරු කරන්න තිය අඩුබර උදව් වෙනවා. ස්ටන්ස් වලදීත් ඉතින් පාලනේ ලේසි වෙනක වාසියක් නේද? ඒකට සස්පෙන්ෂන් ලොං ට්‍රැවල් සස්පෙන්ෂන් එකක් ගැන කියනෝ නේද? ඒ කියන්නේ අර සමෝර කියන්නේ පොල් වුණාට පවා උඩින් යනවා වගේ කියලා. ඒක කොච්චර වැදගත්ද ඔෆ් රෝඩ් වලට? ඒක තමයි මේකේ ඔෆ් රෝඩ් හැකියාවේ ප්‍රධානම කැලලක් වගේ. එනද? එක සෝස් එකක තිබ්බා මේකේ සස්පෙන්ෂන් එක කොච්චර හොඳද කියනවා නම් පොඩි කුඩි ගල් බොරළු අර වලවල් වගේ තැන් ඒව උඩින් යදි දැනෙන්නෙත් නෑ වගේලු. ඒකෙන් වෙන්නේ රෝද පොළවට තද වෙලා තියෙන එකයි රයිඩර්ට තියෙන පහසුවයි. හැබැයි අර කලින් අහපු දේත් වැදගත්. ඒ කියන්නේ පාරේ යද්දී. ඔව් මේ තරම් ඔෆ් රෝඩ් වලට ටියුන් කරපු සස්පෙන්ෂන් එකක් නිසා සමහර විට අධික වේගෙන් පාරේ යද්දී වංගුවලදී එහෙම අර තනිකර ස්ට්‍රීට් බයික් එකක තියෙන ෂාප්නස් එක ඒ කියන්නේ තියුණු බව ටිකක් අඩු වෙන්න පුළුවන් කියලා සමහර තැන්වල හින්ට් කරනවා. හරි. ඒක තමයි අර බැලන්ස් එකේ අනිත් පැත්ත. ඒක තමයි ට්‍රේඩ් ඔෆ් එක. ඉන්ධන ටැංකියත් ලීටර 7.7ක් නිසා යම් දුරක් එක දිගට යන්න පුළුවන්. ලංකාවේ මිල ගණන් ගැනත් පොඩි අයිඩියා එකක් තිබුණා මූලාශ්‍රවල. මේ කන්ඩිෂන් එක අනුව යූස්ඩ් හරි රිකන්ඩිෂන් හරි D-Tracker 250 එකක් ලක්ෂ 9ත් 14ක් අතර වගේ යනවා කියලායි තිබුණේ. ඔව් ඒ රේන්ජ් එකේ තියෙන්නේ. ඒ කියන්නේ ඉතින් අලුත් මේකකට වඩා අඩුවෙන් මේ ඩුවල් ස්පෝර්ට් එක්ස්පීරියන්ස් එක ගන්න chance එකක් තියෙනවා. ඇත්තටම ඒ ගානට ලැබෙන හැකියාවන් එක බැලුවම විශේෂයෙන් අර දෙකේම යන්න පුරුවන්කම එක්ක මේක ඇට්‍රැක්ටිව් ඔප්ෂන් එකක් වෙන්න පුරුවන් කියලායි ඩේටා වලින් පේන්නේ. එහෙනම් අපි මේ කතා කරපු දේවල් එක බලද්දී Kawasaki D-Tracker 250 කියන්නේ පාරෙත් හොඳයි ට්‍රේල් එකෙත් ෆන් එකේ යන්න පුළුවන් සැහැල්ලුයි කන්ට්‍රෝල් කරන්න ලේසි යම්තාක් දුරකට අෆෝඩබල් ගානකට ගන්නත් පුළුවන් ඩුවල් ස්පෝර්ට් බයික් එකක් විදියට හඳුන්වන්න පුළුවන්.
ඇත්තමම මූලාශ්‍ර වලින් නම් පේන්නේ මේක නිකන්ම ට්‍රාන්ස්පෝර්ට් එකට වඩා අර ඇඩ්වෙන්චර් එකක් හොයන එහෙම නැත්නම් එදිනෙදා ගමනට පොඩි ත්‍රිල් එකක් එකතු කරගන්න කැමති අයට ගැලපෙන බයික් එකක් කියලා. හැබැයි අවසාන වශයෙන් හිතන්න දෙයක් ඉතුරු වෙලෝ නේද? මේ වගේ හැමදේම ටික ටික කරන්න පුරුවන් කියන බයික් එකක් ඇත්තටම එක පැත්තකින්වත් ඒ කියන්නේ පාරේ හරි ඔෆ් රෝඩ් හරි එක්ස්පර්ට් කෙනෙක් නොවි අර හොඳ සාමාන්‍යයක් විතරක් වෙනවද? ඒකත් හිතන්න දෙයක් තමයි. ඒ බැලන්ස් එක Tamanට කොච්චර ගැලපෙනවද කියන එක තමයි ඉතින් පදින කෙනා තීරණය කරන්න ඕන කාරණය.